සුබ දවසක් වේවා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ කෙහෙල් පැලයක් නිරෝගී කෙහෙල් පැලයක් මේ නිවැරදිව සිටවන හැටි. අපි මුලින්ම නිරෝගී හොඳ මවුසාකයකින් කෙහෙල් පැලයක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි බිම අඩි දෙකක් දිග පළල ගැඹුරු වලක් සකසා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් වලේ ගැඹුර පසේ ස්වභාවයන් අනුව වෙනස් කරාට කමක් නැහැ. ඒ විදිහට අපි වලක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ අපි කෙහෙල් පැලේ මුලට සාමාන්‍යයෙන් අපි කෙහෙල් පැලයක් තෝරගන්නකොට සාමාන්‍යයෙන් කෙහෙල් පැල කඩුපත් මොරෙයෝ, දියපත් මොරෙයෝ සහ කන්‍යා මොරෙයෝ යන ආකාර වලින් තියෙනවා. අපි සිටීම සඳහා තෝරගන්න ඕනේ කඩුපත් මොරෙයෝ. ඒ කියන්නේ මේ වගේ කෙහෙල් පැලයක්. මේකේ අපි සාමාන්‍යයෙන් මේ කෙහෙල් ගස් වලට වෙන හානියට ප්‍රධානම හානි තමයි කඳගුල්ලගේ සහ අලගුල්ලගේ හානිය. එතකොට අපි අලගුල්ලගේ හානිය වගේ රෝග පලිපෝද වලින් මේ පැලේ අවම කිරීමට ආරක්ෂා කිරීමට අපිට පුළුවන් උණු වතුරේ අපිට පුළුවන් මේකේ අලගුල්ලගේ හානිය වගේ හානිය අවම කර ගැනීමට නටන උණු වතුරේ සාමාන්‍ය තප්පර කිහිපයක් මේක මෙහෙම කරලා දාලා මේ ටක් ගාලා ගොඩ ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට නිකන් ඇල් ජලයේ පැය 48ක් වගේ කාලයක් තියන්න පුළුවන්. එතකොට අපිට රෝග පරිබෝධ අම කරගන්න පුළුවන්. අපි මේ පැලේ හිටවනකොට පොදුට මේ පැලේ සුද්ධ කරලා වටේ තියෙන දේවල් අයින් කරලා හොඳට සුද්ධ කරගන්න ඕනේ. මේ පැලේ හොඳට එහෙම සුද්ධ කරලා හිටවන්න ගන්න ඕනේ. වගේ තියෙන සියලුම වර්ණ මුල් නම්මන ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මවුසාකයෙන් වෙන් කරගත් කැබුන් තලයේ මේ තියෙන්නේ. මේක ඇවිල්ලා මේක අපි මේ සිටවනකොට මේක මේ පැත්තට සිටවනවා නම් අපිට ඊට පිටු විරුද්ධ පැත්තෙන් කැනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාණිජමය ආර්ථිකමය වශයෙන් වගාවක් සිදු කරනවා නම් මේ කෙහෙල් පැල අතර නිවැරදි පරතරයේ තිබීම ඉතා වැදගත්. කෙහෙල් පැල දෙකක් අතර මීටර 2.5ක විතර පරතරයක් තියාගන්න ඕනේ. එතකොට හිරියලිය වාතාශ්‍රයේ සඳහා තිබෙන තරංගය අඩු වෙනවා. රෝග පරිබෝධ පැතිරීමත් අඩු වෙනවා. එතකොට අපි මේ කෙහෙල් පැලේ හිටවන්නකොට මේක අලේ හොඳට සාමාන්‍යයෙන් අපි මේ කෙහෙල් ගහේ අලේට අපි මේ විදිහට අලු පොඩ්ඩක් ඉදනවා. එතකොට අපිට මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැහැ. මේක හැබැයි අපිට දිවි රහානි සහ කෘමි හානි අවම කරගන්න මේක උපකාරී වෙනවා. ඒ නිසා අපි මේ විදිහට අලු පොඩ්ඩක් ඉදනවා. අපි මේ සකස් කරගත්තු වලටත් මේ විදිහට අලු පොඩ්ඩක් වටේට ඉහිනවා. සාමාන්‍ය අපි අඩි දෙකක් දිග පළල ගැඹුරු වලක් සකසා ගන්න එක හොඳයි. ඊට පස්සේ අපි මේක පසේ ස්වභාවය අනුව ගැඹුරු වුණාට කමක් නැහැ. අපි මේකේ මතු පිටුපස් සහ මේ කොම්පෝස්ට් ඒවා කොම්පෝස්ට් නැත්නම් ගොම පොහොර කුකුල් පොහොර වගේ ද්‍රව්‍ය සමග අපි මතු පිටුපස් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට අපිට අවශ්‍ය නම් මේකට රසායනික පොහොර නිර්දේශ අනුපාත වලින් දාන්න පුළුවන්. යූරියා, MOP, TSP වගේ. ඒ විදිහට පොදට අපි කාබනික ද්‍රව්‍ය සහ මතු පිටුපස් මේක කලවම් කරගන්න ඕනේ. කොම පොහොර, කුකුල් පොහොර ඒ වගේ දේවලුත් මේකට අපිට දාගන්න පුළුවන්. රසායනික පොහොරක් අවශ්‍ය නම් විදේශ ප්‍රමාණවලින් දාගන්න පුළුවන්.
අපි ඊට පස්සේ මේ වලට කලවම් කරගත්තු පස්ස දාලා හොඳට පුරව ගන්න ඕනේ. අපි කලවම් කරගත් පස් මිශ්‍රණය දාලා තුවාල වැහුවා. ඒ වගේම අපි කෙහෙල් පැලි තියලා මේ විදිහට පස් දාලා වහගන්න ඕනේ. ගොඩක් පැලි හොඳ රසට යට කරන්නේ නැහැ අපි. මොකද ඒක මොන කිව්වා මේ විදිහට කෙහෙල් පැලි යට කරගන්නවා. අපි අද හිතවගත්තේ නිරෝගී මෞසාකයකින් ලබාගත් කඩුපත් මුරියෙක්. මේ ආකාරය තමයි එහි පිහිටීම තියෙන්නේ. හිතවීම සඳහා සුදුසුම කඩුපත් මුරිය. මේකේ සාමාන්‍යයෙන් බර වෙන්න ඕනේ කිලෝ 4ක් 5ක් වගේ. අඩි 3ක් 4ක් විතර උස පැලයක් අපි තෝරගෙන අපි ඒක හිතවන්න ගන්නවා. සාමාන්‍ය වාණිජ්‍ය වගේ මේ වර්ෂයෙන් වගා කරනවා නම් පටක රෝපිත පැල දාගන්න එකත් ගොඩක් හොඳයි. ඒවෙන් රෝග පරිබෝධ වලින් තොර ඒකාකාරී නිරෝගී අස්වැන්නක් ලබා ගන්න පුළුවන් අපිට. ඒ වගේම වාණිජ්‍යමය වශයෙන් කරනවා නම් නිවැරදි පරතරයේ තියෙන්න ඕනේ. පැල දෙකක් අතර මීටර් 2.5ක් වගේ පරතරයක් තියෙන්න ඕනේ. එතකොට අපිට රෝග පරිබෝධ වලින් තොර හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේකට ජල සම්පාදනය කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ තමයි අපි හිතුවාගත් කෙහෙල් පැලේ. මේ පැලේට කෙහෙල් වගාවකදී නිතිපතා ජල සම්පාදනය සහ අවශ්‍ය කාලවලදී පොහොරේ දීම එතකොට ඉතා වැදගත්. ඒ වගේම මේ පැලේ අවට ප්‍රදේශයේ නිරන්තරයෙන් පිරිසිදුව තියන්න ඕනේ. වල් මර්ධනය කරන්න ඕනේ. ඒ වගේම වසුනක් යොදනවා නම් මේකට ඉතාම හොඳයි. මොකද මේ හොඳ ජල මේ හඳවා තබා ගැනීමට සහ මේ ඒ වගේ දේවල් වලට ගොඩක් හොඳයි. ඒ වගේම මේ තාකේ මේ ඉදිරියේදී නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ මැලවුණු කොටස් වගේ දේවල් ඉවත් කරන්න ඕනේ. අවට පිළිසිදු තබා ගන්න ඕනේ. එතකොට අපිට පැනමා රෝගයේ සහ කඳගුල්ලාගේ රෝගයේ වැනි රෝග පරිබෝධ වලින් ආරක්ෂිත මේ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේ ඉදිරියේදී ඒ කියන්නේ මේ වගාව නිවැරදිව අපිට සිදු කරගන්න පුළුවන්. හරි.